අද මම ඔයගලන්ට අරන් ආවේ තවත් ලංකාවට ගියාම අපි ගත කරපු තවත් එක් සුන්දර දවසක්. ඉතින් පිට රටක ඉන්න කෙනෙක් ලංකාවට ගියාම තමන්ගේ ෆැමිලි එකේ කට්ටිය එකතු වෙලා ගමන් බිමන් යනවනේ. ඉතින් මමත් මගේ සහෝදරයෝ ටික ඔක්කොම එකතු කරගෙන මගේ මාමා කෙනෙකුත් එක්ක අපි ගියා දවසක් ගත කරන්න ඉංග්‍රීසි පැත්තේ ගෙදරකට. ඉතින් මේ ගෙදරත් අපේ මම ඔන්ලයින් තමා බලලා බුක් කළේ. ඉතින් මේ ගෙදර පරණ ගෙයක් ඒ වගේම ඒ වුණාට ඉන්න කාමර 5ක් විතර තියෙනවා. නමුත් හරිය සුන්දර තැනක්. ගමක් ඇතුළක තියෙන්නේ ඔයාට වතුරෙන් නාන්න නම් ලේක් එකක් තියෙනවා. ඒ හරියම ඒ වගේම පූල් එකක් තියෙනවා. ගොඩක් ෆැසිලිටිස් තිබුණා. ඒ වගේම අපි ගිනියන එළවලු ඔක්කොම අරගෙන අපිට උයලා දෙන්න හොඳ කෝකියෝ 3 දෙනෙක් හිටියා. අපිට ඉතින් උණුනේ හැම වෙලටම මේගොල්ලෝ කෑම හදලා දුන්නා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට ගෙනත් ආවේ මේ හැම දෙයකටම වඩා අපි අවුරුදු කාලේ මේ ලංකාවට ගියේ. ඉතින් ඒ කාලේ අපි කොහොමද ඒ දවස ගත කළේ කියලා ඕගොල්ලොත් මට කියන්නකෝ. ඕගොල්ලොත් ඒ වගේ වැඩ ලංකාවේදී අවුරුදු දවස්වලට ගියාම එකතු වුණාම කරනවා ඇති අනිවාර්යෙන්ම. ඉතින් මගේ මේ සුන්දර අත්දැකීමත් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න කැමැත්තෙන් ඉන්නවා. ඕගොල්ලොත් මේක ඉවර වෙනතුරු බලන්න.
Okay. Start. Mahatturune, Nonavurune. Nonadi Mahatturune, Nonadi Mahatturune. Maharane Turiki. Nesare. Parmen Turikila nene. Palasava nila. Mama. Mara Matsuka. Opa samaya par thavat kalla dena. Keval tani keval kattu keval karna. Serapu දානයට සමතු දෙනවා. සමතු දානයට නිකන් යමු. ඕගොල්ලන් හැමෝම ඉදිරි උඩට නගන උඩට. තව මිනිත් තප්පර 15. තප්පර 10ක් තියෙනවා තව. මගේ බොඩි ගාඩ්ලා ඔක්කොම මං අයින් කරනවා. බොරු මගේ කියන්නේ. ලේකමුත් මං අයින් කරනවා. බොරු. බොරුනේ කියන්නේ මගේ පෞද්ගලික ලේකමුත් මං අයින් කරනවා. මයින් පත් අයින් කරනවා. ඇතිනේ මාත් අයියා හෙල්ප් කරලා. Dashboard ඉඳලා පුරුද්ද නැහැ. ඒකෝ මම මේ ආයසට ගියාට මට ශක්තිය තියෙනවා දැන් මොනවත් නැහැ ඒ කාලේ මම කරපු දේවල් පාපු දේවල් අපේ මේ කාලේ හොඳ වැඩකාරයෝ තමයි මේ දැන් මේ හැරිමිටි ගැහුවට අපිට හොඳ ශක්තියක් තියෙනවා මේ ඔල්ලේ පස්සේ ඉන්නේ නේද ආච්චි? තරුණ කාලේ කොච්චර කොල්ලෝ ආවද පස්සෙන් ආච්චිගේ. යටිසි වගේ ඉන්නේ නේද ආච්චි? මගේ පස්සෙන් ගේට් ආච්චිට මතක නැද්ද මුල්ම ලව් එක? පරණ ලව්ද ඒවා ඉලව් වෙලා තියෙනවා ඔය පස්සේ ගිහලා ආච්චි.
පිස්සිනේ. නෑ නෑ පොල් කරන්නේ. අන්න මෙඩිසිය බලලා රතිනවත් රතින. අද මම මේ කාණ්ඩෙත් එක්ක ඇවිල්ලා ඉන්නේ අවුරුදු සමය ගත කරන්නටයි අපේ ඕස්ට්‍රේලියාවේ නම් අපිව ගෙනල්ලා සතුටු කරනවා ඩම් 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 අපේ ජූටි හැමදාම ජූටි වල තමයි ඩම් 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 අපි සියල්ල සතුටු වුණා අද වේලේකින් ඩම් 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 වෙලාව හරිද ඔයලා සතුටෙන් ජීවත් මනස සතුටු කරන් හැමදාම නිරෝගී ජීවිතය මේ සෑමදෙන සතුටෙන් හැමදාම සිටින්නේ මාගේ එක පරමාර්ථ හැමෝම සතුටින් සිටින්න ඩම් 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 වෙලාව හරිද ජස්පා එයාලන්න මේ මුණාට දැන් මට වයස අවුරුදු 124යි මම ඒ කාලේ කරපු අම්බල දැන් තුඹලට කරන්න බෑ අපි කෑවේ කුරක්කන් තලපෙව්වල ශක්තිය තමයි දැන් මේ අපිට තියෙන්නේ මේ මම මෙහෙම හිටියට ඉස්සර හොඳ රාජකුමාරයෙක් වගේ සියගේ නම මොකද සියා? මගේ නම ආර්ඩියා පිළිගමු හැබැයි උච්චාරණ කරන්නේ නැහැ. සියා මොනාද කලේ රස්සා? අපේ මම ඉස්සර කලේ ගොවිතැන මම අපේ තන් පරම්පරාව වුණු පරම්පරාව ගෙනාවේ අපි දෙක දාන්නේ මේ පිස්සු කියලා. මගේ නම අරාබිය. එයාම තමයි ඔය කිව්වේ හරි ඒක තමයි හොයන්නේ. එදිනම ගෙන්න. සරුංගලයක් යවන. අද විලේ ඉන්නවා වඩු කොල්ල සම් කරන්න දැකලා ඉන්නවා. නූල් කෝ නදීලා කතා කරන්නේ නදී. අයිස් සරුංගලයක් යවන.
දාක දල්වත් තිරෝ. වේගේ වැඩි. කියන මේ වෙලාවට අනේ සර් අපි සමාදෙන්නේ. ඕකේ හරි තුවාලේ හරි අරක වැටුණා. යාළුවෝ එක්ක සොමියට මට මල්ලි සොමියට අපි දීලා නටන්න මල්ලි Yako මේ ඉංගන්නගේ සර්. ලලිතක්කා අපිට පිටිපස්සට දෙන්න. දෙන්න බලන්න දෙන්න කියනකො. සීනි කිලෝ එකක් දෙන්න. කීයද ගන්න? 200යි 200 ඔක්කොම වැඳපල්ලා. නමස්කාරය කියන පත්තිකන්. ඇවිත්‍යනේ. ලෑරිදි. ඔක්කොම නමස්කාරය කියන්න බලන්න. ඉනාඩියම ගිහින්දී. ආන්දරනේ බණක් කියන්න. සාදු. මයික් යකෝ ආන්දරන්න මයික් කල්ලන්නද? සූදානම් කරගත් දානය බුදුරජාණන් වහන්සේට පූජා කරන්න දැන් සූදානම් වෙලා ඉන්නේ. තමන්ගෙන් සද්ධා පිළිගත් දානය උතුම් වූ සංඝරත්නයෙන් පූජා කරන පූජා වේවා කියලා මගේ දරු පෙටව් වාසට රැට දුදු කරන් අම්මයි කියා ගමටම සංගීතය
अरे අපේ ඉවරයි. නෑ තාම තියෙනවා ඉවරයිනේ. ඉතින් ඔගොල්ලොත් කට්ටිය එකතු වුණාම ওই වගේ වෙන්නේ නැති හැම කෙනෙක්ම. ඉතින් අපි හැමතිස්සෙම අපි ගත කරන හැම මොහොතක්ම ඒ මොහොත සතුටින් ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ දවසක් තමයි එදත්. අපි කට්ටියම එකතු වෙලා හොඳට hina වෙලා හොඳට සතුටු වුණා. ඉතින් හැම කෙනෙක්ටම මටත් කියන්න තියෙන්නේ තමන් ගත කරන මේ මොහොත විතරයි හැමතිස්සෙම අපි හැමෝටම තියෙන්නේ. මටත් සමග ඕගොල්ලෝ හැමෝටම. ඉතින් හැමතිස්සෙම අපි මේ ගත කරන මොහොත අපි සතුටින් හිතේ සහනෙන් සතුටින් ගත කරන්න අපි හැමතිස්සෙම ඒක පුහුණු කරගමු. එතකොට ඒක ඉබේම ජීවිතේට එකතු වෙනවා.